කොහොමද ඉතින් උන්ට අලුත් vlog එකක් තමයි අරගෙන ආලා තියෙන්නේ. ඉතින් කාලයකට පස්සේ ගරගෙන ඉතින් ඉස්සෙල්ලම අපි අපේ vlog series එක නවත්තපු තැනින් පටන් ගමු. ඔක්කොටම කරින් අපි ඉස්සෙල්ලා බලලා ඉඳමු පොසොන් එකට මොකද උනේ කියලා. Let's go. ඇත්තටම ඉතින් පොසොන් එකට මොකද උනේ කියනවා මට ඇත්තටම ලොකුවට පොසොන් එක දවසේ අවදින්න උනේ නැහැ. මේ නම් අපේ ගෙවල් ඉස්සරහ තිබුණ දාන්සලක් මායි අම්මා දාන්සල පටන් ගන්නවනවා ගිහලා කෑවා. පටන් ගන්න කලින් අපේ මායි අම්මා ඇතුළට ගියා. ඉතින් කොහොම හරි මේ ගෙවල් ඉස්සරහ තිබුණ හින්දා මේකට ගියා. ඊට පස්සේ මම අපේ අම්මත් දාගෙන පොඩ්ඩක් රවුමක් දාන්න ගියා. මේ ඇත්තටම පොසොනේ දවසේ උඩම්ම තිබුණ අයිස්ක්‍රීම් දාන්සල්. ඉතින් මම අපේ අම්මවත් එක්ක එන බයික් එකේ දාගෙන ගියා අයිස්ක්‍රීම් දාන්සල් දෙක තුනකටම. ඉතින් වැස්සත් හින්දා අයිස්ක්‍රීම් වැඩි කෑවෙන්නේ නැහැ. දාන්සල් දෙකක විතර කාලා එහෙම ගියා මාතරට. මාතරට කියලා අපේ අම්මට බෝධියට යන්න ඕන කිව්ව හින්දා ඉතින් මේ බෝධියටත් ගිහිල්ලා බෝධිය ළඟ තිබුණ ඇත්තට ලස්සන පොඩියට බෙලිමල් දාන්සලක් සෙනක ඒක පොළේ මොකුත් තිබුණේ නැහැ. ඉතින් බෝධියට පුදාගෙන බෙලිමල් දාන්සලෙන් බෙලිමල් ලෙහිකුත් බීලා අපි ආයෙත් ගෙදර ආවම්මත් එක්ක ඇත්තට පොඩි වැස්ස පොතකුත් ගියා. ඉතින් වැස්සට පොඩ්ඩක් තෙමුණා. ඉතින් ඒ විදිහට බෙලිමල් දාන්සලෙන් බෙලිමල් ලෙහිකුත් අම්මට බොන්න දීලා එහෙම ගෙදර එක්කගෙන ඇවිල්ලා මං ඊළඟට කරේ හාස්‍යනා ගෙදර හිටිය ඇත්තට කොහොමද යන්නේ දෙමුන්නේ නැහැ. ඒ හාස්‍යනා ගෙදර ඉඳලා අපේ මාතර පෙරහැරක් තියෙනවා. තොටමුනේ පෙරහැර. ඉතින් මම යාළුවෙක් එක්ක මේ පෙරහැර බලන්න කියලා බස් එකේ මාතරට යන්නේ. ඉතින් මාතරට ගිහලා මේ පෙරහැර මේ විදිහට බලලා අන්තිමට දවස් දෙකක් ඉවර වුණා. ඉතින් අච්චර පොසොනක දවසේ මම කරේ ඉතින් මහා ලොකු දේවල් තිබුණේ නැහැ. ලොකු ප්ලෑන් නැති වෙන්නේ නැහැ. කොහොමද යන්න ඕනේ නැහැ පොසොන. ඉතින් එතනින් පස්සේ මොකද උනේ කියලා දැන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් දැන් කියන්න මම මොකද්ද මේ කොළඹට ඇවිල්ලා කරන්නේ කියලා. ඇත්තටම කොළඹට ඇවිල්ලා කරන්නේ මොකද්ද කියන එක ඔයාලට බලන්න පුළුවන් වෙයි ඉස්සරහට. ඉතින් දැන් මම කියනවා කොහොමද කොළඹ ආවේ කියලා. ඉතින් පොසොන් එක ඉවර වෙච්ච ගමන්ම වගේ දවස් දෙකකට විතර පස්සේ තමයි මම කොළඹ ආවේ. ඉතින් කොළඹ ඇවිල්ලා ටික දවසක් වෙනවා. ඒකයි මට වීඩියෝක් අරගෙන එන්න බැරි වුණේ. ඉතින් ඉස්සරහට මම හිතනවා ලස්සන බ්ලොග් ටිකක් අරන් එන්නම් කියලා. ඉස්සරහ ඔයාලට හේතුව දැනගන්න ඕන නම් ඉස්සරහට දාන වීඩියෝස් බලන්න. keep in touch. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ජීවිතය කිවෙන්නේ මේ දවස් ටිකේ. ඉතින් මේ දවස් ටික ඉතින් පොඩ්ඩක් විතර බිසි. ඒකයි වීඩියෝ කරගෙන බලනවා. ඕල් වෙනයි මගේ වෙනස රවුලක් කපලා කොණ්ඩෙක් කපලා පොඩ්ඩක් වෙනස් වෙලා ඉන්නේ. ඉතින් පිළිවෙලට පොඩ්ඩක් ඉන්නවා. ඉතින් කොළඹ ලයිෆ් එක කොහොමද කියලා ඔයාලට ඉස්සර බ්ලොග් එකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් මාත් එක්කම ඉන්න. එහෙනම් මේ වීඩියෝ එක එන්ජොයි කරන පහල යන කමෙන්ට් එකක් දාලා යන්න. ඊළඟ මොන වගේ වීඩියෝ එකද ඕනේ කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මතක කරන්නත් එපා. ඒ වගේ subscribe කරලා නැත්නම් ඊළඟ subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකක් නැවතත් හම්බෙනකම් මම ආතට ගිහින් එන්නම්. ජය වේවා. ඔයගොල්ලෝ බලනවා මේ මම මොකක්ද මේ කරන්නේ කියලා. ඔහොම ඉස්සරහට යන් බලාගමු මොකද්ද කරන්නේ කියලා ඔයාලට තේරෙයි. මම මොකටද මේ කොළඹ ඇවිත් ඉන්නේ. ඉස්සරහට මාස ගාණක් මම කොළඹින් තමයි යන්නේ. ඒ කිටි. Oh, very kitty. Hello kitty. There we are.